ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලා තිබ්බ වීඩියෝ එකක් තමයි අපිට ගෙදර ඉඳලා සල්ලි හොයන්න ක්‍රමයක් ගැන වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එක තමයි ඔයාලට අරන් එන්න යන්නේ. ඉතින් ඔයාලට ෆෝන් එක විතරක් පාවිච්චි කරලා ඔයාලට මාසෙට රුපියල් 60000ත් ලක්ෂයක් අතර ගාණක් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකේ මුල ඉඳලා අන්තිම වෙනකම් බලන්න. ඔයාලට ලේසියෙන්ම මේ ක්‍රමය අල්ල ගන්න පුළුවන් වෙයි. ඔයාලට ෆෝන් එක විතරක් හොඳටම ඇති. ඉතින් මේ වැඩේ අපි කරන්න යන්නේ 5 app එක පාවිච්චි කරලා. 5 app එක ඉතින් ඔයාට මේක ෆෝන් එකෙන් විතරක් කරන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම තියෙන විශේෂත්වය. ඉතින් අපිට ලොකු ලොකු කම්පියුටර්ස් ඕනේ නැහැ. ෆෝන් එක විතරක් පාවිච්චි කරලා ඔයාට මෙන්න මේ වගේ ඉන්කම් එකක් ලේසියෙන්ම මාසෙට හොයන්න පුළුවන්. එහෙනම් යන් වීඩියෝ එක. හරි වීඩියෝ එක මුලින් මම ඔයාලට පෙන්නපු විදිහට අපි අද මේ වැඩේ කරන්න යන්නේ 5 කියන app එක පාවිච්චි කරලා. ඉතින් මම ඔයාලට මුල ඉඳලා කියලා දෙනවා මේකෙන් කොහොමද අපි වැඩේ කරන්නේ මේ ඔක්කොම ඔයාලට තියෙන ඊට පස්සේ කෙලින්ම 5 account එකක් හදාගෙන වැඩේ පටන් ගන්න තමයි. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න ඕන අපිට හෙට ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන්න බෑ. ඉතින් මේක ගොඩක් අය හිතාගෙන මිත්‍යා මතයක්. ඉතින් අපි ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනවා කියලා අපිට කිසිම මැජික් එකක් නෑ. ඉතින් ඒ කියන්නේ අපි මොකක්ම හරි දෙයක් කරලා තමයි මෙතන ඉන්කම් එකක් ගන්න ඕනේ. ඒකත් ඔයාට හෙට ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන්න පුළුවන් ක්‍රම නෑ. ඉතින් එහෙම ක්‍රම තියෙනවා. ඒවා ගොඩක් රිස්ක්. ඒ කියන්නේ ඔයාගේ තියෙන සල්ලි යට කරන්න ඕනේ සෑහෙන ප්‍රමාණයක් මේ සල්ලි ඔයාට ආයෙ පාරක් හම්බෙයිද කියන්නත් බෑ. ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා මේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන එක දැන් අර ස්කෑම් එකක් වෙලා තියෙන. ඉතින් ඔයා දන්නවා එක එක ස්කෑම්ස් තිබ්බ සෑහෙන. ඉතින් මේවට දන්නේ නැති අය සල්ලි දාලා මේ වගේ දේවල් සමන්ගේ තියෙන හැම දෙයක්ම නැති කරගත්ත අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ගැන නෙමෙයි මම අද කියලා දෙන්න යන්නේ. ගොඩක් ප්‍රොෆෙෂනල් විදිහට ඔයා කොහොමද ඉන්කම් එකක් ගන්න කියලා. ඉතින් මේක අපි කරන්න යන්නේ විශේෂම දේ තමයි මේක මම අද ඔයාලට කියලා දෙන්න ෆෝන් එකෙන් කරන විදිය. ඒ කියන්නේ ඔයාට මේක කිසිම ස්කිල් එකක් නැත්තම් ඒත් ඔයාට කරන්න පුළුවන් නිකම්ම ගෙදර ඉන්න වෙලාවට ෆෝන් එක ඔබලා ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම විශේෂම දේ. ඉතින් ඔයාට මුලින්ම මම කිව්වා අපි අද මේ වැඩේ කරන්න යන්නේ Fiverr කියන app එක නැත්නම් වෙබ්සයිට් එක පාවිච්චි කරලා කියලා. ඉතින් මෙතනදී ඔයාට වෙබ්සයිට් එකක් කිව්ව ගාම ඔළුවට එන්නේ කම්පියුටර් එකක් මට ඕනිද කියන එක. කම්පියුටර් එකක් ඔයාට අවශ්‍ය නැහැ. ඔයාට ෆෝන් එකෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් කාලයක් යනකොට ඔයා මේ වැඩෙන් හොඳ ඉන්කම් එක මාසෙට ලක්ෂ 2 3 හොයන්න ගන්නකොට ඔයාට පුළුවන් පොඩි කම්පියුටර් එකක් හදාගන්න. ඉතින් මේ වගේ දෙයක් ඔයාට කරගන්න පුළුවන්. හරි. වැඩි කතන්දරනේ අපි දැන් කොහොමද වැඩේ කරන්නේ කියලා බලන්න එපේ. හරි. මුලින්ම මම ඔයාලට කිව්වා වගේ අපි පාවිච්චි කරන්නේ Fiverr කියන app එක. ඉතින් ඔයා ඉස්සෙල්ලාම Fiverr කියන app එක ඔයාගේ ෆෝන් එකට දාගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතනදී අපි කරන්න යන්නේ බේසික්ම යම්කිසි කෙනෙක්ගේ පරණ ෆොටෝ එකක් අපි මේක ටිකක් අලුත් විදිහට හදලා දෙනවා. කියන්නේ අපි ඔයා දැකලා තියෙන ඉන්ටර්නෙට් එකේ ඔයා හැම යනවා නම් ඔයා දැකලා තියෙන බොඳ පිච්ච ෆොටෝස් ඔයා ළඟම ඇති සමහරක් වෙලාවට පරණ ෆොටෝස් ඔයාට ටිකක් එක අපහැදිලි ඇති ඔයාව පේන්නේ නැතිව ඇති. ඉතින් මේ වගේ ෆොටෝ එකක් ඔයාට පුළුවන් ටිකක් හොඳ හයි ක්වොලිටි විදිහට හදලා ගන්න. මේක ඔයාට ෆෝන් එකෙන්ම කරන්න පුළුවන්. ඔයාට කිසිම ෆොටෝෂොප් දැනීමක් අවශ්‍ය නැහැ. අපි මේක කරන්න යන්නේ AI ටෙක්නොලොජි එක හරහා. ඒ නිසා ඔයාට මේකට කිසිම ෆොටෝෂොප් දැනීමක් අවශ්‍ය නැහැ. ඉතින් මේ වගේ දේවල් කරලා දැනටමත් ලක්ෂ ගණන් හොයන අය Fiverr එක ඇතුලේ ඉන්නවා. අපි බලමු මේ කට්ටිය කවුද කියලා. මුලින්ම මම ඔයාලට පෙන්නලා ඉන්නම් එයාලා හොයන ගාන සහ මාසෙට එයාලා කොච්චර ප්‍රමාණයක් මේ වැඩේ කරලා earn කරනවද කියලා. ඉතින් ඔයාට ඒකෙන් හොඳ මොටිවේෂන් එකක් ගන්න බලන්න මේ වැඩේ කරන්න. ඉතින් අද ඔයා මේ වැඩේ කරලා හෙට ඕඩර් එකක් ආවේ නැහැ කියලා වැඩේ අතාරින්න එපා. මේක කාලයක් කරනකොට තමයි ඔයාට අනිවාර්යයෙන්ම ඕඩර්ස් එන්න ගන්නෙ. හරි. මම ඔයාලට දැන් ඉන්ට්‍රොඩක්ෂන් එක කියලා දුන්නා. අපි දැන් බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම ඔයාලට පෙන්නලා ඉන්නම් මේ වැඩේ කළා මාසෙට කොච්චර ඉන්කම් එකක් දැනට ඉන්න හොයනවාද කියලා. ඉතින් ඔයාලට එතකොට හොඳ අයිඩියා එකක් මේ වැඩේ පිළිබඳව ගන්න පුළුවන්. ඉතින් ඔයා මොකටත් කලින් Fiverr කියන app එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න ඕනේ. ඉතින් ඔයාලට කරන්න තියෙන ලේසියෙන්ම ඔයාගේ Play Store app එකට මේ විදිහට ගිහිල්ලා Fiverr කියලා මෙතන search කරගන්න. ඉතින් මෙතන ලේසියෙන්ම Fiverr කියලා මෙන්න මේ විදිහට FIVERR කියලා search කරාට පස්සේ මෙන්න මේ විදිහට Fiverr app එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ app එක ඔයා ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ දැනට. ඉතින් ඒ නිසා මම මෙතනින්ම ඕපන් දෙන්න පුළුවන් මට. මම මේ විදිහට ඕපන් දෙනවා. ඉතින් ඔයාලට පෙන්නන්න ඕන නිසා app එක මම මේ විදිහට මෙතනින් ඕපන් දෙන්න. මේ විතර ඔයාලට බලා ගන්න පුළුවන් Fiverr කියලා app එක මම ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ. මම මේව ඕපන් කරගන්නවා. හරි. අපිට app එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාට සර්විසස් සර්ච් කරන්න පුළුවන්. ඉතින් අපිට ලොගෝ එකක් ඩිසයින් කර ගන්නවා නම් මොන හරි ආටිකල් එකක් ලියා ගන්නවා නම් අපිට ඕනම දෙයක් මේ Fiverr app එක හරහා කරගන්න පුළුවන්. ඉතින් අපිට දැන් අපි කරන්න යන්නේ තවත් කෙනෙක්ට සේවාවක් දෙන එකනේ. ඒ නිසා අපි දැන් මෙතන සර්ච් කරගන්න ඕන අපි කරන දේ. මම දැන් උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්නම්. අපි දැන් මේ කරන වැඩේ කරලා දැනට කොච්චර කට්ටිය ලොකු ඉන්කම් එකකට ගිහිල්ලා තිනවද කියලා. මෙතන මම මේ විදිහට සර්ච් කරගන්නවා photo enhance කියලා. ඔයත් මේක තමයි සර්ච් කරගන්න ඕනේ.
හරි. ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට දැනට සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මේ විදිහට මේ වැඩේ කරන. ඉතින් මෙතනදී all categories වල පෙන්නනවා 2797 දෙනෙක් මේ වැඩේ කරනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මෙන්න මේකට යන්නම්කෝ. මේකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙයා මේ බොඳ වුණ ෆොටෝ එක මේ quality කරලා. ඉතින් මේ වැඩේම තමයි අපිත් කරන්න යන්නේ. අපිත් කරන්න යන අපහැදිලි ෆොටෝ එක මේ විදිහට ගොඩක් ප්‍රොෆෙෂනල් විදිහට quality විදිහට කස්ටමර් කෙනෙක්ට හදලා දෙන දෙයක් තමයි අපි කරන්න යන්නේ. ඉතින් ඔයාට මේක ෆෝන් එක ඔබලා කරන්න පුළුවන් කියලා මම කිව්වනේ. ඉතින් මේ විදිහට මෙයා ඒක හොයලා. ඒ කියන්නේ ඒ වැඩේ කරලා මෙයා $90ක් හොයනවා. ඒ කියන්නේ ෆොටෝස් 5ක් මේ වගේ ෆොටෝස් 5ක් හදලා දීලා මෙයා $90. ඒ කියන්නේ $90ක් යනවා අපි කැල් කරලා බලමු. ඉතින් එයාගේ දෙවෙනි පැකේජ් එකේ දෙනවා මෙයා ෆොටෝස් 3ක් හදලා සාමාන්‍යයෙන් මෙයා $50ක් හොයනවා. ඊළඟට මෙයා එක ෆොටෝ එකකට ගන්නවා $20. උදාහරණයක් විදිහට අපි ඩොලර් එක 300න් වැඩි කරමු. $20 අපි වැඩි කරනවා 300ෙන්. ඔයාට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙයා 6000ක් විතර එක ෆොටෝ එකකින් හොයනවා. එතකොට මෙයා සාමාන්‍යයෙන් හොයනවා මෙතන මෙයා හොයනවා සාමාන්‍ය උපරිම අපි හිතමු තුන්වෙනි පැකේජ් එකට ගියා කියලා $90. එතකොට මෙයා $90ක් කියන්නේ ලංකාවේ මුදලින් 300ක් කියලා ගමු. එතකොට මෙයා සාමාන්‍ය ෆොටෝ 5ක් හදන්න රුපියල් 27000ක් වගේ ගන්නවා. ඔයාම හිතන සාමාන්‍යයෙන් ඔයාට මෙතනදී ඕඩර් සාමාන්‍යයෙන් 5ක් ආව කියලා අපි හිතමු සාමාන්‍යයෙන් $90 ඕඩර්ස් 5ක් ආව කියලා. ඉතින් ඔයාට එතනම $450ක් කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් 1,35,000ක මුදලක් ඔයාට මේ වගේ වැඩක් කළා. පොඩ්ඩිම පොඩි වැඩක්. ඒ කියන්නේ ෆෝන් එකකින් විතරක් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් වැඩක් කරලා හොයන්න පුළුවන්. හරි. දැන් ඔයාට මං හිතනවා ලොකු අයිඩියා එකක් එන්න ඇති මේ වැඩේ ගැන. ඉතින් මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා. ගොඩාක් සෙලර්ස්ලා ඉන්නවා මේ විදිහට. ඉතින් මෙයාලා එක එක විදිහට එයාලගේ ගිග් මේ Fiverr කියන ඇප් එකට දාලා තිනවා. ඉතින් අපිත් මේ වැඩේ තමයි කරන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේ වැඩේ කරන විදිහ. ඉතින් Fiverr account එකක් හදාගෙන gig එක publish කරන විදිය ගැන ඕන තරම් videos YouTube එකේ තියෙනවා. මේක කරන විදිය ගැන තමයි videos නැති. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම්. හරි. මේ වැඩේ කරන්න අපි මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ Photo Enhance Fox කියලා. Enhance Fox කියලා ගහුවට පස්සේ මේ ඇප් එක ඔයාලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලට Play Store එකට යන්න පුළුවන්. මේ විදියට Play Store එකට ගිහිල්ලා ඔයාලට මෙතන search කරන තැන search කරගන්න ඕනේ මේ විදියට Enhance photo quality කියලා ගිහුවම මේ වගේ apps ගොඩක් එනවා. උනට ඔයා මෙතන ගහන්න ඕනේ මෙන්න මේ Enhance Fox කියලා. මේ විදියට මම මෙතන search කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන app එක. ඉතින් මේ app එක මම දැනටමත් phone එකට install කරලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ විදියට app එක open කරගන්නවා. මේ විදියට app එක open කරගත්තට පස්සේ අපිට මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මේ app එකේ. මේ app එකෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මෙතන plus mark එක තියෙනවා. මේ විදිහට මේ ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන choose from album. ඒ කියන්නේ ඔයාගේ album එකේ තියෙන ඒ අපිට හදා ගන්න ඕනි ෆොටෝ එක. ඒ කියන්නේ අපිට දැන් හිතමු අපි Fiverr එකේ වැඩ කරනකොට අපිට කස්ටමර් කෙනෙක් අපිට කියනවා එයාගේ ෆොටෝ එකක් ඒ විදිහට quality කරලා හදලා දෙන්න කියලා. ඉතින් ඔයා කරන වැඩේ මේ app එකට ඒ ෆොටෝ එක මේ විදිහට මෙහෙම දාන්න විතරයි ඕනි. ඒ කියන්නේ මේ විදිහට මේ ෆොටෝ එක මේ විදිහට දාන්න ඕනි. දාලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන enhance කියලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් දැන් ඉස්සෙල්ලාම මේ ෆොටෝ එක කිසිම quality එකක් නැහැ. මේ විදිහට බැලුවාට පස්සේ හරිම බොඳ වෙලා ගොඩක්ම අපහැදිලි. ඉතින් අපි දැන් කරන්න යන්නේ මේ ෆොටෝ එක ටිකක් quality කරලා හදන්න තමයි යන්නේ. මේ විදිහට enhance කියන බටන් එක තියෙනවා. මේක උඩ ටච් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලා යනවා මේ වැඩේ වෙන්න. ඉතින් මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී මේ ෆොටෝ එක මේ විදිහට අපිට high quality ෆොටෝ එකක් වෙලා එනවා. ඔයාට ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ බටන් එක ක්ලික් කරලා මේක ඔයාගේ gallery එකට save කරගන්න. මේ විදිහට. හරි. මං හිතනවා ඔයාලට වැඩේ පැහැදිලි ඇති කියලා. ඉතින් අර අපි අපහැදිලි ෆොටෝ එක ගොඩක් high quality විදිහට දැන් හදාගෙන තින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ ෆොටෝ එක. ඉතින් ගොඩක් බොඳ වෙච්ච ෆොටෝ එකක් තමයි අපි ගාව තිබ්බේ. ඉතින් මේ වගේ කරගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ඔයාගේ මොකක්ම හරි හේතුවක් නිසා ඔයාගේ ෆෝන් එක පාරන්න නිසා හරි මොකක්ම හරි හේතුවක් නිසා මේ ඇප් එක ඔයාලට පාවිච්චි කරන්න බෑ කියලා. ඉතින් එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේ Pixel Art කියන ඇප් එක පාවිච්චි කරන්න. මේ ඇප් එක හරහා අපිට මේ වැඩේම කරගන්න පුළුවන්. මම ඒකත් ඔයාලට කියලා දෙනවා. ඉතින් මේකට නම් පොඩි ගාණක් පේමන්ට් කරන්න ඕනේ. ඒ වුණාට මේ ඇප් එක ඇතුලෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මේ විදිහට මේ ඇප් එක ඇතුළට ගිහිල්ලා මේ ඇප් එකෙත් අපි අර ෆොටෝ එකේ විදිහට මෙතනට දාගමු. මේ විදිහට මම ඒක දාගන්නවා.
මේ විදිහට ඔයාලට මෙතන තියෙනවා මේ tool කියලා option එක. මෙතන තියෙනවා tool කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ AI enhance කියන එක click කරන්න. ඊට පස්සේ මෙතනදී ටික වෙලාවක් යනවා මේ වැඩේ වෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ටික වෙලාවක් ගිහිල්ලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අර app එකටත් වඩා ගොඩක් quality එකට මේ pixel art කියන app එකකින් අපිට මේ photo එක හැදිලා ආවා. ඉතින් අපිට අර enhance කියන app එකටත් වඩා ගොඩක් quality එකට මේ pixel art කියන එකෙන් හැදිලා එනවා. ඒ ඉතින් එකේ app වල වෙනස්කම් තියෙනවා. ඉතින් මේ pixel art කියන app එක නම් ඔයාලට මාසෙට පොඩි ගාණක් දීලා තමයි මේ features ටික enable කරගන්න පුළුවන් වෙන්නේ. හරි. වෙනත් ක්‍රම තියෙනවා. ඔයාලට වෙනත් ක්‍රම වලට මේ app එක download කරගන්න ඕන. ඒ ක්‍රම වලට app එක download කරගන්න පුළුවන්. ඒ ක්‍රම මොනවාද කියලා මට YouTube එකේ කියන්න බෑ. ඒ නිසා මම දැනට කියනවා ඔයාලට payment කරලා මේ වගේ app එක download කරගන්න පුළුවන්. හරි. අපි හිතමු ඔයාලට මේක ක්‍රමයකින්වත් නැතුව මේ වැඩේ කරගන්න ඕනි කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මම notepad එකට දාගෙන හිටිය website එක ඔයාලට ලේසි නිසා කියලා දෙන්න. මේ විදිහට www.cutout.pro කියන website එකට යන්න. මේ විදිහට click කරපු ගමන් ඔයා website එකට මේ විදිහට. ඔයාලට මේ website එක කරාත් මේ වැඩේ කරගන්න පුළුවන්. අපිට පුළුවන් මේ website එක කරාත් අපි ගාව තියෙන quality අඩු image එකක් ටිකක් quality වැඩි කරලා හදාගන්න. ඉතින් මෙතන කරන් තියෙන අපිට මෙතනට ෆොටෝ එක අප්ලෝඩ් කරන්න විතරයි මෙහෙම ගිහිල්ලා. ඉතින් ඔයාලට ලේසියෙන්ම ෆොටෝ එක අප්ලෝඩ් කරලා මේ වෙබ්සයිට් එක කරා ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ ඇප් එක. ඉතින් මේ විදිහට තමයි ඔයා වැඩ ටික කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයා ෆොටෝස් ටික හදාගත්තා. 5 එකේ ලේසියෙන්ම ඔයාලට එන කස්ටමර්ට මේ ටික සෙල් කරන්න තමයි තියෙන්නේ. හරි. මං හිතනවා ඔයාලට වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. නොතේරෙන මොනවා හරි දෙයක් තියෙනවා ඔයාලට පුළුවන් මාව contact කරගන්න. ඔයාගේ contact details පල්ලෙහා දාලා තිනවා. ඒ වගේම තමයි comment section එක තියෙනවා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් comment එකක් දාන්න. ඒතකොට මම ඔයාලට reply එකක් අනිවාර්යෙන්ම අරන් එනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි දැන් ඔයා මෙතන 5 account එක හදලා gig එකක් publish කරානේ. මෙතනින් පස්සේ ඔයාලට order එන්න ගන්නවා. ඒ කියන්නේ order එන්න ගන්න ඔයා කාලයක් මේකේ gigs දාන්න. ඔයාගේ gig එක දාලා තව gig එකක් දාන්න. මේ වගේ දෙයක් කරනකොට තමයි ඔයාලට orders එන්න ගන්නේ. දැන් ඔයා අද gig එක දාලා හෙට order එකක් ආවේ නැහැ කියලා මේ වැඩේ අතහැරලා දානවා නම් ඔයාලට එතනින් සල්ලි හොයන්න බෑ. ඉතින් ඔයා මේක කාලයක් උත්සාහ කරන්න ඕනම දෙයක් උත්සාහ කරනකොට තමයි අපිට මේ දේ හරියන්නේ. ඒ නිසා ඔයා මේ දේ පොඩ්ඩක් උත්සාහ කරලා මේ දේ try කරන්න. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ income එකකට යන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් income method එකක් ගන්න ක්‍රම ගැන මම ඉස්සරහට ඔයාලකට අරන් එනවා. ඉතින් Binance හරහා ඒ වගේම තමයි වෙනත් website හරහා YouTube හරහා income එකක් ගන්න විදිහ ගැන මම ඔයාලට ඉස්සරහා videos වලින් අරන් එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට මම පැහැදිලිව කොහොමද කරන්නේ ඒ ඔක්කොම කියලා දෙනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝස් මම දිගටම මේ YouTube channel එකෙන් අරන් එනවා. ඒ නිසා අපිව subscribe කරලා තියාගෙන වීඩියෝ එක යාළුවෙක්ටත් වටේ කියලා දන්නවනම් එයාට share කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් අදට මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හෙට සෙට් වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.